හරි අද අපි කතා කරන්න යන්නේ DJI drone එකක් හරියට fly කරන්න ඉගෙන ගන්න කොහොමද කියන එක තමයි අද කියලා දෙන්න හදන්නේ. වීඩියෝ එක skip කරන්න එපා. ඉවරනකම්ම බලන්න. DJI Neo drone එකක් ගත්තාම මේ විදිහට අනිවාර්යෙන් DJI Fly app එක දාන්න. app එක දාලා profile එකට ගිහිල්ලා profile එකෙන් හදා ගන්න ඔයාගේ account එක. ඊට පස්සේ මේ විදිහට මේ පළවෙනි firmware ටික අනිවාර්යෙන් අප්ඩේට් කරලා දාන්න. මොකද මේ firmware ටික නොදා fly කළොත් drone එක මේ හානි වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද එයාට කිසිම දත්තයක් ඇතුළත් වෙලා නැහැ මේ drone එකේ මේ කොහොමද වෙන්නේ කියන එක දේවල් ගැන. ඊට පස්සේ මේ විදිහට අප්ඩේට් ටික යනවා. ඔය මේ ලයිට් එහෙම බ්ලින්ක් කරන්නේ එයාගේ සිස්ටම් ටික අප්ඩේට් වෙනකොට ඔය මෝටර එහෙම කරකැවිලා එයා ප්‍රෝග්‍රෑම් එක හදා ගන්නවා. දැන් ඔය ඉන්ස්ටෝල් වෙන්නේ බැටරි වලට එහෙම අප්ඩේට් එක යනවා, මෝටර්ස් වලට අප්ඩේට් එක යනවා. ඔය විදිහට තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මම සරලව පොඩියට කියලා දෙන්නම් මේ රිමෝට් එකෙන් drone එක fly කරගන්නේ කොහොමද කියන එක. පළවෙනි දේ තමයි මේ wheels දෙක V අකුරක් හැරියට මෙහෙම මැදට ලං කරන්න ඕනේ. එතකොට තමයි drone එක on වෙන්නේ. drone එක නවත්තන්නේ මේ wheel එක පල්ලෙහාට අදින්න ඕනේ. එතකොට තමයි drone එක නතර වෙන්නේ. කියන්නේ අපේ හැම වෙලාවෙම වම් අත පැත්තේ තියෙන joystick එකෙන් කරන්නේ drone එක උඩට ගන්න එකත් පල්ලෙහාට ගන්න එකත් එක තැන වම් අත පැත්තට කරකවෙනවා. එක තැන දකුණු අත පැත්තට කරකවෙනවා. මේ wheel එකෙන් කරන්නේ. ඒ වගේම මේ පැත්තේ wheel කරන්නේ අපි ගන්නා වූ උසේ ඉඳලා drone එක ඉස්සරහට, drone එක පස්සට, drone එක වමට, drone එක දකුණට යවන ටික තමයි මේකෙන් කරන්නේ. මෙතන moods තුනක් දීලා තියෙනවා. cinematic, normal, sport කියලා. ඒතකොට cinematic එකේ සාමාන්‍යයෙන් හොඳ stable ගතියක් තියෙනවා drone එකේ. normal mode එකේදීත් stable ගතිය තියෙනවා. හැබැයි speed එක පොඩ්ඩක් වැඩි. sport mode එකේදී මේ drone එකේ තියෙන සියලුම sensors off වෙනවා. එතකොට සාමාන්‍යයෙන් high speed තමයි මේ drone එක fly වෙන්නේ. දැන් අපි update එක කරලා ඉවරයි. මෙතනින් එහාට කරන ටික අපි බලමු. අපි බලමු මුලින්ම drone එකක් on කරගන්න කොහොමද කියලා. මුලින්ම අපිට පෙන්වන්නේ drone එකේ තියෙන battery life එක. ඊට පස්සේ ඊළඟ පාර ඔබාන් හිටියාම තමයි drone එක on වෙන්නේ. අපි යමු app එක ඇතුළට. ඔය විදිහට තමයි අපිට preview එක පේන්නේ. මම ආපු lesson එකට එන්න. drone එක අපි start කරගන්නේ මේ wheel දෙක. ඊට පස්සේ ඒකෙන්ම තමයි ඔටෝ ලෑන්ඩින් එකක් තියෙන්නේ. මේ බටය ප්‍රෙස් කළා drone එක ඔටෝ ලෑන්ඩ් වෙනවා. මම හිතනවා ඔයගලන්ට DJI ගැන මොකක් දේවල් ඉගෙන ගත්තා කියලා මගේ මේ වීඩියෝ එකේ. ඔයගලන්ට තව මොනවා හරි දැනගන්න ඕන නම් DJI ගැන සහ ඕනෑම කැමරා එකක් ගැන එන්න කැමරා එකකට අපේ ෂෝරූම්ස් කීපයක් තියෙනවා. ඒ ඕන එකට විසිට් කරන්න. අපේ සේවක මණ්ඩලය ඔයගලන්ට උදව් කරා මේවා ගැන දැනගන්න හැම දෙයක්ම ඔන්ලයින් ඔයගලන්ට පර්චේස් කරන්න ඕන නම් එන්න අපේ camera lk වෙබ්සයිට් එකට www.cameralk.com වෙබ්සයිට් එකට විසිට් කරන්න. හැමදේම ඔයගලන්ට ඊතර වගේ එල්ල කතා බහ කරලා අපි වැඩ කටයුතු කරන් යන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.